ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද අපි ෂෝට් එකක් කපාගන්නේ කියලා. ඉතින් මේ රෙද්දේ අඟල් 58ක් විතර තමයි මේ රෙදි කොටසේ පළල විදිහට තියෙන්නේ. ඉතින් ඔයාලට මේකට රෙදි ආරයක් විතර තිබුණාම 3 කාලක් විතර තිබුණාම ඇති. යාරයක් 3 කාලක් ගත්තම ඇති. අඟල් 60 පළල ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මේකේ 58ක් විතර තමයි තියෙන්නේ. අඟල් දෙකක් විතර අඩුයි. ඉතින් ඒ වගේම මම ඉලාස්ටික් එකක් මේ වගේ අරන් තියෙනවා. ඉන්නට දාන්න. ඒ ඉලාස්ටික් එකේ පළල වෙනවා අඟල් එකමාරක්. අපේ ඉනවට මිම්මෙන් අඟල් දෙකක් හෝ තුනක් අඩු කරලා අපිට පුළුවන් මේ ඉලාස්ටික් කොටස කපා ගන්න. සමහර ඉලාස්ටික් වර්ග තියෙනවා මීට වඩා ගොඩාක් ඇදෙනවා. ඉතින් ඒ නිසා ඉලාස්ටික් එක ඇදෙන ප්‍රමාණය අනුව තමයි අපි ඒ ඉනවට මිම්මෙන් අඩු කරන ප්‍රමාණය තීරණය කරගන්නේ. ඉතින් මේ රෙද්ද මම දැන් මේ හතරට තමයි නවාගෙන තියෙන්නේ රෙදි කොටස. ඔය විදියට දෙකට නවලා හතරට නවාගෙන තින්නේ. ඉතින් හොඳ පැත්තද කන පැත්තද කියන එක ඔයාලා තීරණය කරගන්න. මේකේ කලිසමේ උස. දැන් අපි උස ගත්තී මෙන්න මේ ඉලාස්ටික් එකේ ප්‍රමාණය තියෙනවනේ. අපි මේකේ ඉලාස්ටික් එක නවලා නින්නට දාන්න. ඒ නිසා අපි මේකෙන්ම නවලා තමයි ඉලාස්ටික් එක දාන්න යන්නේ. ඒ නිසා අපි මේකට අවශ්‍ය ප්‍රමාණය අයින් කරගන්න ඕනේ. මේකට අවශ්‍යයි අඟල් 1මාරයි. මේ පැත්තට නැවෙන්න අඟල් භාගයයි. අඟල් දෙකක් අපි මේකෙන් අයින් කරගන්න ඕනේ. එතකොට මේ විදිහට ඉහළ ඉඳලා අඟල් දෙකක් ඔය විදිහට අපි අයින් කරගන්නවා. මේ දෙපැත්තෙන්ම අඟල් දෙකක් අයින් කළා. ඔය විදිහට රේඛාවක් ඇඳ ගන්නත් පුළුවන්. නැත්නම් අපිට හිතේ මිම්මට ඔය ප්‍රමාණය අයින් කරලා තියා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ කලිසමේ උස. අපිට කලිසමට උස ඕනි. මම මේකට උස ගන්නවා අඟල් 19ක් විතර. මේක ප්‍රී සයිස් කලිසමක් විදිහට තමයි මහන්නේ. 18ක් හෝ 19ක් වට ගන්න පුළුවන්. ටිකක් උසට අඳින්න කැමති කෙනෙකුට නම් අඟල් 19ක් ගන්න පුළුවන්. නැත්නම් අඟල් 18ක් ගන්න පුළුවන්. ඒක ඔයාට කැමති විදිහක ගන්න පුළුවන්. ඉතින් ඒකත් අරගෙන අපි එතනිනුත් මෙන්න මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් කලිසමක වාටිය මහනකොට අපි මහන්නේ ටිකක් ලොකු වාටියක්. ඒ නිසා අපි කලිසමට වාටිය මහන්න අඟල් 1මාරක් විතර පහළට තියාගන්න. අඟල් 1මාරක් විතර පහළට තියා ගන්නවා. මම හැම වෙලේම මේ ටේප් එකෙන් මනිනකොට මෙතන අඟලක් උඩට දීලා තමයි මනින්නේ. මොකද මේකේ නෝට් එක තියෙන්නේ අඟලක් පහළින්. ඒක මම හැම වෙලේම කියන්නේත් ඔයගොල්ලෝ බලනවානේ මනිනකොට මොකද එහෙම මනින්නේ කියලා. ඒ නිසා. ඊට පස්සේ මෙන්න මේ අඟල් 1මාරක් පහතට ගත්ත තැනිනුත් මම රේඛාවක් ඇඳ ගන්නවා. අඟල් 1මාරක් පහළට ගත්ත තැනිනුත් මම ওই විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. ඊළඟට අපි මේ කොටස කපලා අයින් කරගන්න. මේ විදිහට නම් මේ කොටස ඔය විදිහට කපලා අයින් කරගන්න. දැන් මගේ මෙන්න මේ කොටසෙන් තමයි මම කලිසම දැන් කපන්නේ. ඊළඟට මම මේ පැත්ත හරවලා මේ පැත්ත උඩට ගන්නවා. ඉන්න පැත්ත මේ පැත්තට. ඒතර උඩ පළුව ඉදිරිය මේක පිටුපස. මම පිටුපස පළුවට මේ නැම්මේ මේ බලවාටිය ගාව ඉඳලා අඟල් දෙකක් විතර පිටුපස පළුවට වැඩිපුර කොටසක් තියා ගන්නවා ඔය විදිහට. ඔය විදිහට අඟල් දෙකක් මම පිටුපස පළුව මේ පැත්තට දික් කරගත්තා. දැන් මේ අඟල් 58 පළලෙන් ඒ විදිහට තමයි මම ගත්තේ. ඊට පස්සේ මම මෙන්න මෙතන බලවාටිය ගාව ඉඳලා බලවාටිය වට මේකේ කපලා අයින් කරගන්න පුළුවන්. පොඩ්ඩක් අයින දිගේ කපලා අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම බලවාටිය ගාව ඉඳලා මෙන්න මෙතන අපි ඉනට ඇඳගත්තු රේඛාව තියෙනවනේ. ඒ රේඛාව දිගේ ලකුණු කරනවා මේ පැත්තට. අඟල් 2මාරක් ලකුණු කරගන්න. ඊට පස්සේ මම පහළට මෙන්න මේ විදිහට පහළට ගන්නවා අපි අපේ කරූස. දැන් අපි කරූස ගන්න මෙන්න මේ විදිහට. අපි කරූස ගන්න මේ විදිහට. දැන් මෙන්න මේ විදිහට පුටුවක වාඩි වුණාම ඔය විදිහට මට ලස්සනට චිත්‍ර අඳින්න බෑ. ඔය විදිහට පුටුවක වාඩි වුණාම දැන් මේක පුටුව කියලා හිතන්නකෝ. මේකේ වාඩි වුණාම කෙනෙක් ඔන්න ඔය විදිහට වාඩි වෙනවනේ අපි. එතකොට ඔය විදිහට වාඩි වුණාම අපේ කලිසම අඳින ඉන. කලිසම අඳින ඉනේ ඉඳලා අපි මෙන්න මේ පුටුව දක්වා තියෙන උස තමයි අපේ කරූස විදිහට අපි ගන්න. ඉතින් ඔයගලන්ටත් කෙනෙක් වාඩි කරලා පුටුවක වාඩි කරලා ඔයාට කරූස ලබා ගන්න පුළුවන්. දැන් ඔයාට කොට කලිසමක් මහලා දෙන්න කිව්වොත් ඒ එන කෙනා පුටුවක වාඩි කරලා මේ වගේ සමමතු පිටක් තියෙන පුටුවක වාඩි කරලා මෙන්න මේ පුටුවේ මෙන්න මේ පෘෂ්ඨයේ මතට ඔයාට ගන්න පුළුවන් එයාගේ කරූස. ඉතින් ওই විදිහට තමයි අපි කරූස මැනගන්නේ. ඉතින් මේ විදිහට කරූස අපි මේකේ ගමු. ඊළඟට මම මේකට කරූස විදිහට ගන්නවා අඟල්
12මාරක් කරුස විදිහට මම ගන්නවා. අඟල් 12මාරක් විතර මම කරුස විදිහට ඔය විදිහට ගන්නවා. මේ පැත්තට ලකුණු කරපු අඟල් 2මාර මේ විදිහට කරුස ගත්තු රේඛාව දක්වා උස රේඛාවක් විදිහට අඳිනවා. ඔය විදිහට කරුස ගත්තු රේඛාව දක්වාම අඳිනවා. මේකත් මේ පැත්තට ඇඳ ගන්නවා. අපි මේ අඳින්නේ කරු හැඩය ඇඳ ගන්නවා. ඊට පස්සේ මේ රේඛාව අපි දිගටම මෙන්න මේ යට කොටසට එන විදිහට දිගටම මේ විදිහට ඇඳ ගන්නවා. මම ඔයාලට නිතරම කියනෝනේ මේ වගේ රූලක් තියාගන්න කියලා. ඊට පස්සේ මෙන්න මේ රූල තියලා මෙන්න මේ වගේ හැඩයක් අඳිනවා. මේ කර්ව් හැඩයක් එනෝනේ මේ විදිහට. එහෙම නැතුව දැන් මහන්න කියලා දෙනකොට අපි මෙතන ඉඳලා උඩට අඟල් කීයක්ද කියලා කියන්න බෑනේ. පොඩි අයගේ වෙනස් වෙන්න පුළුවන්. මේ මෙෂර්මන්ට්ස් ගන්න විදිහට වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා මෙතන අඟල් 1මාරක් විතර උඩට ලකුණු කරලා තියෙනවා. මෙතන 2ක් විතර තියෙනවා. ඉතින් ඒක එහෙම කියන්න බෑ. ඒ නිසා අපි මෙන්න මේ වගේ රූල් එකක් පාවිච්චි කරහන් අපිට සාමාන්‍යයෙන් මෙන්න මේ හැඩය තමයි අපි ගන්න. එතකොට අඟල් 1මාරක් 2ක් කිව්වොත් ඒක වරදින්නත් පුළුවන් නේ. ඒ නිසා අපි ওই විදිහට ගන්නවා. ඊළඟට අපි අපිට කකුල පැත්ත. දැන් මේකේ අපිට ටිකක් ලොකුවට කකුල තියා ගන්න ඕන නම් අපි මොකද්ද කරන්න ඕනේ? මේ කෙලින්නේ මේක තියෙන්නේ. මෙතනින් කෙලිම පහලට ඇවිල්ලා මෙන්න මේ පැත්තට අපි අඟල් 1මාරක් හෝ 2ක් අඩු කරගන්න. අඟල් 1මාරක් හෝ 2ක්. ටිකක් ලොකුවට කකුල තියා ගන්න. පොඩි වෙනවා නම් තව චුට්ටක් අඩු කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය ෂෝට් එකකට අඟල් 1මාරක් හෝ 2ක් අඩු කරගත්තම මේක ලස්සනට අපිට මහ ගන්න පුළුවන්. දැන් පිරිමි ළමයෙකුට නම් ටිකක් අඩු කරනවා. ගැහැණු ළමයි නම් මේ කකුල ලොකුවට නේ අඳින්නේ. ඒ නිසා අපි මේ විදිහට අඟල් 1මාරක් අඩු කරගමු. අඟල් 1මාරක් අඩු කරගෙන මෙන්න මේ ස්ථානයයි මෙතන 1මාර අඩු කරගත්තු ස්ථානයයි අපි දෙක මේ විදිහට රේඛාවකින් ඇඳ ගන්නවා. නැත්නම් අඟල් 2ක් නම් අඩු කරේ ඔය විදිහට කකුලේ වාටිය හැඩය අඩු වෙන්න ඕන නම් ওই විදිහට ඇඳ ගන්නවා. අපි මෙතන මහුම් වාසි තියලා රේඛාවක් ඇඳගෙන තියෙනනේ. ඒ රේඛාවේ තමයි අපි ওই විදිහට අඟල් 1මාර අඩු කරගන්නේ. ඊට පස්සේ අපි එතනට මෙන්න මෙතනයි යා කරලා මේ වගේ රේඛාවක් අඳ ගන්නවා හැඩ රේඛාවක්. ඊට පස්සේ අපි මේක කපනකොට අපි කකුලේ වාටියේ ඔහම නවලා තමයි මේක කපන්නේ. ඒ නිසා අපි දැම්ම මේක කපන්නේ. ඊළඟට අපි දැන් උඩ පළුව අපි කපා ගන්නවා. උඩ පළුව මේ විදිහට අපි කපනවා මේ රේඛාවෙම. මොකද මේක අතර මහුම් වාසි මේකේ තියෙනවා. මහුම් වාසි තියෙනවා කියන්නේ මේක ලොකුවටනේ ගන්න. මේක ඇල්ල ලොකුවට තියෙනවා ඊට. ඉතින් ඒ නිසා ටී සයිස් කල්සමක් කියලා මම කියවනේ. මේක ඕනම කෙනෙකුට අඳින්න පුළුවන් සයිස් එකට තමයි මේක හදන්නේ. ඊළඟට අපි මෙන්න මේ ඊළඟට අපි මෙතන ඉඳලා අඟල් 1මාරක් විතර මේ පැත්තට ආපහු ලකුණු කරගන්න. අඟල් 1මාරක්. ඔය විදිහට ආපහු 1මාරක් ලකුණු කරගෙන ඒ රේඛාව මෙන්න මේ විදිහට පහළට ඇඳගෙන යනවා. රයිට් කෙලි. ඊට පස්සේ මේ පැත්තට අපි ඇඳලා තියෙනවානේ. මේ දක්වා උස. මේක පොඩ්ඩක් උස්සලා තියලා මේකෙන් අපි මෙන්න මෙච්චර වක්‍රයක් ගන්නෙ නෑ. මේකේ අපි හැඩය අඩු කරගන්නවා. මේ හැඩේ ඉඳන් මේ හැඩය අඩු වෙන විදිහට අපි ඔනේ විදිහට ඇඳ ගන්නවා. ඊට පස්සේ ওই විදිහට පොඩ්ඩක් හැඩය අඩු කරලා මේකේ අපි ඇඳ ගන්නවා. අඟල් භාගයක් විතර අඩුවෙන් තමයි මේ වක්‍රය අපි අඳින්නේ. මේ මීට වඩා අඟල් භාගයක් විතර අඩුවෙන්. ওই විදිහට මෙන්න මෙතනදී වක්‍රය ඇඳ ගන්නවා. ඊට පස්සේ ඒකත් අපි මේ විදිහට කපා ගන්නවා. එතන පිටුපස් පළුව තමයි අපි මේ කපලා තියෙන්නේ. දැන් මම මෙතනින් මේක මේ විදිහට ඕපන් කරගෙන යනවා. මේ විදිහට අපි ඕපන් කරගත්තා. ඊට පස්සේ අපි අර වාටියට තිබ්බ ප්‍රමාණය ওই විදිහට තියලා අපි මෙන්න මෙතනින් මේ විදිහට මේ ඇඳගත්තු රේඛාවෙන් මේක කපා ගන්නවා. එතකොට මෙතන අපේ කට් මාක් එකක් දා ගන්න ඕනේ මෙතන වාටිය. හරි මේ පැත්තෙනුත් අපිට කට් මාක් එකක් දා ගන්න පුළුවන් මේ හතරම එකට එකතු කරලා ඔය විදිහට. එතකොට වාටිය උස කොට එන්නේ නැතුව මහ ගන්න පුළුවන්. ඊට පස්සේ මේක යට කොටසක් මේ විදිහට නවලා අපි මෙන්න මෙතන තියෙන පරතරය මෙන්න මෙතන අපි තියාගත්තු පරතරය මෙතනක් තියන්න ඕනේ.
පරතරේ තියාගෙන අපි වැඩි කොටස කපලා අයින් කරගන්න. ඔන්න වැඩි කොටස අපි කපලා අයින් කරගත්තා. එතකොට මේ යට තියෙන්නේ පිටුපස පළුව, මේ උඩ තියෙන්නේ ඉදිරිපස පළුව. ඉතින් මේක මේ විදිහට නවලා ඔන්න මේ විදිහට නවලා තමයි අපි ඉලාස්ටික් එක දාන්නේ. එතකොට අපේ ඉලාස්ටික් එක මෙන්න මේ හරියට විතර එනවනේ ඉලාස්ටික් එක මෙහිලා. මෙතනට විතර ඉලාස්ටික් එක එනවා. ඒතර ඔයගලන්ට මේකට පොකට් එකක් දාගන්න අවශ්‍ය නම් අපි මේ ඉලාස්ටික් එක එන තැන තියෙනවනේ. ඊට අඟල් කාලක් විතර පහලින් අපි පොඩි කට් එකක් දාගන්නවා මේ පැත්තට අඟල් කාලක විතර. right? ඉලාස්ටික් එක මෙහෙන උස මෙහෙන ප්‍රමාණයට අඟල් කාලක් පහලින් කට් එකක් දාගන්නවා. කට් එකේ ප්‍රමාණයත් අඟල් කාලක් තමයි වෙන්න ඕනේ. right? ඊට පස්සේ අපි මෙතන ඉඳලා පහළට මෙන්න මෙතන ඉඳලා පහළට අඟල් 5ක් විතර ලකුණු කරගෙන පොකට් කටක් තමයි අපි හදාගන්නේ. පොකට් කටක්. අපිට පොකට් කටක් ඔය විදිහට හදා ගන්නවා. මේක පිරිමි ළමයෙකුගේ කලිසමකට තමයි දාන්නේ. ගෑනු ළමයින්ගේ කලිසම් වලට නෙවෙයි. හරිද? මේක සැඟවුණු පොකට් එකක් තමයි මේක අපි මහන්නේ. මේක දාගත්තේ පිරිමි ළමයින්ගේ කලිසමට. එතකොට අපි පොකට් එකකට කට් එක දාන්නේ ඉදිරිපළ පසපළුවේ විතරයි. යට පැත්තේ දාන්නේ නැහැ. ඒ කියන්නේ බෑක් එකේ දාන්නේ නැහැ. මේ විදිහට අඟල් 5ක් අපි අඟල් කාලක් විතර එන්න කට් එකක් දාලා යටට අල්ලන පොකට් එකක් විදිහට අපි හදාගත්තා. ඒ පොකට් එක අපි කපන්නේ මෙතන ඉඳලා අඟල් භාගයක් උඩට අරගෙන එතන ඉඳලා පහළට තමයි අපි පොකට් එක ගන්න. ඉතින් අපි කට් එකේ ඉඳලා අඟල් භාගයක් ඉහළට ගන්න ඕනේ. පොකට් එකේ යට කොටස කපා ගන්න. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට අඟල් 10ක් විතර උසට ගන්න ඕනේ අපේ පොකට් කොටස විදිහට ගන්න කොටස. මම මේක ඇඳලා පෙන්නන්නම් මේ කොටස කපා ගන්න විදිහ. මේ විදිහට මේ පැත්තට අපි පළල තියනවා අඟල් 4මාරක් 5ක් විතර මෙහුම් වාසිත් එක 5මාරක් එන්න ඔන්න ඔය විදිහට 5මාරක් මෙහුම් වාසිත් එක්ක එන්න ඔන්න ඔය විදිහට තියලා අපි කපා ගන්නවා මෙන්න මේ සයිස් කොටස. අඟල් 10ක් උසයි මෙතනලා පොකට් එක. එතකොට මෙහුම් වාසි මේ පැත්තෙන් භාගයක් තිබ්බා මේ පැත්තෙන් භාගයක් තියලා 10මාරකට උස කපා ගන්න ඕනේ. එතන මේ පැත්තෙන් අපි අඟල් 5මාරක් තියෙනවා මෙහුම් වාසිත් එක්ක. එතකොට ඔයගොල්ලෝ මේක දෙකට නවලා ගන්නවා නම් ඒ අඟල් 11ක් වෙන කපා ගත්තම් හරි. දෙකට නවලා එනකොට 5මාරක් වෙන කපා ගත්තම් හරි. අපි බලමු ඒකත් කපා ගන්න විදිය. අපිට මේකට ලයිනින් එකක් දාලා යට කොටස ගන්නත් පුළුවන්. මේකෙන් කොටස් එකයි ලයිනින් කොටස් එකයි කපලා දෙකක් කපා ගන්න පුළුවන්. මේ විදිහට රෙදි කොටස තියාගෙන අපි ගන්නවා අඟල් අර ලකුණු කරපු විදිහට මේ විදිහට අඟල් 10මාරක්. එතකොට මේ පැත්තට අපි ගන්නවා අඟල් 5මාරක් හෝ 6ක්. කෑලි දෙකට දානවා නම් අඟල් 6ක් ඕනේ. ඒ කියන්නේ මෙහුම් වාසිය වලින් මේ පැත්තේ. කෑලි දෙකකට දානවා නම් අපි අඟල් 6ක් ගන්නවා. නැත්නම් අඟල් 5මාරක් තමයි අපි ගන්න. එතකොට බලවාටි අපි කපලා අයින් කරගන්න ඕනේ විදිහට. ඔය විදිහට කපලා අයින් කරගත්තා. ඊට පස්සේ මේක තමයි අපේ පොකට් එක යටට තමයි මේක දාන්නේ හැබැයි. ඊට පස්සේ මේකට තව කොටසක් ඕනේ. ඒක අපි වෙන කොටසකින් කපා ගමු. අපි මේ විදිහට පොකට් එකට ලයිනින් කොටසකුත් ඒකට යට පැත්තට කොටසකුත් කපා ගත්තා. මෙන්න මේ විදිහට පොකට් එක අල්ලනකොට කියලා දෙන්නම් අල්ලන විදිය. මෙන්න මේ ප්‍රමාණය තමයි අපි කැපුවේ. පොකට් එකට අපි ඇඳගත්තු. මෙන්න මේ ප්‍රමාණය තමයි මේකෙන් කපා ගත්තේ. මේ කට් මාක් දාලා තියෙන්නේ. මේකේ දාපු කට් මාක් ටික මේකෙත් තියෙනවා. ඉතින් අපි මහනකොට බලමු කොහොමද මේක මහගන්නේ කියලා. මම මෙන්න මේ විදිහට පොකට් එකක් කපා ගත්තා. අයකේ උස තියෙනවා අඟල් පොකට් එකේ කටට අඟල් 1.5ක් විතර අපි තියා ගන්නවා. මේක අඟල් 7මාරක් උස තියෙනවා. ඉතින් 1.5 මේ විදිහට නවා ගන්නවා. ඊට පස්සේ අපි මේකේ අඟල් 5ක් තමයි පොකට් එකේ පළල වෙන්නේ. ඉතින් අඟල් 6කට මම අරගෙන තියෙනවා. ඊට පස්සේ මේ පැත්තට අඟල් භාගයක් නැවිලා මේ පැත්තට අඟල් භාගයක් නැවෙනවා. අපි පොකට් බෝඩ් එකක් හදා ගන්න ඕනේ. පොකට් එකේ සයිස් එකට පොකට් එකක් අයන් කරගන්න අල්ලන්න කලින්. ඊට පස්සේ මේ පැත්තෙත් අපි අඟල් භාගයක් තමයි නමලා මහන්නේ. මම මෙන්න මේ රෙදි කොටසේ
පොකට් එකේ උසෙන් මේ පැත්තෙන් අඟල් භාගයක් විතර මම උස්සලා පොඩක් හැඩ කරගෙන තියෙනවා මෙතන. එතකොට අපි මහල ඉවර වෙද්දී අපේ පොකට් එකේ උස වෙන්න ඕනි සම්පූර්ණම අඟල් 6ක් වගේ. අඟල් 6ක් උස පොකට් එකක් තිබුණම හොඳටම ඇති. අපේ පළල වෙන්න ඕනි අඟල් 5යි සම්පූර්ණ පොකට් එකේ පළල. ඉතින් ওই විදිහට තමයි පොකට් එක හදාගන්නේ. ඉතින් අපිට දැන් මේක මහ ගන්න තියෙන්නේ. අපි බලමු මහ ගන්නේ කොහොමද කියලා. මේක ප්‍රී සයිස් එකක් විදිහට මහනවා නම් අපි බලමු ඉන කොහොමද ගන්න පුළුවන් කියලා. අපිට ඉන 34කට විතර මේක මහ ගන්න පුළුවන්. ඉන 34ක විතර කෙනෙකුට මේ කපාගත්තු කොටසින් අපිට මේක මහ ගන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට ගමු. අපි මේකේ ඉලාස්ටික් කොටස කපා ගන්නවා අඟල් 28කට විතර. එතකොට ඕනම කෙනෙකුට අඳින්න පුළුවන් සයිස් එකට අපිට මේ ෂෝට් එක මහ ගන්න පුළුවන්. අඟල් 28කට අඟල් 30කට වගේ ඉලාස්ටික් එක කපා ගත්තම මේ කලිසමට හොඳටම ඇති. ඉතින් අපිට දැන් මේක තියෙන්නේ මහ ගන්න.